දැන් හරි. මේ මොකද තියෙන්නේ මේකේ? අඩුවයි. ඔය තාර බලු වල දාලා තියෙනවා මේ ලුණු ඒ ටික ඈ පොඩ්ඩක් එහෙ වැඩිද නේ? විසු දාන. මේ මොකද? ඒ අර ඒ කියලා දුන්න මොකද අර ඉතේටි දාලා තියෙනනේ වීඩියෝ ඔව්. ගන්න මේ නෙට්ටියම දාන්න දරුණුන්ට. මේක අල්ල ඉස්සර ගන්න. ෂේ. මේක තාමත් එල්ලන් ඉන්න ලැජ්ජ නැතුව. මේක දැන් අයින් කරන්න. අයින් කරලා අදට අලුත් නෙට් එකෙන් දොයියන්න. උතර තුන් වල කන්න දෙන්න බඩ පිරේ. උතර කන්න දෙන්න. ඔයාලත් කන්න. කාලා උතර ශක්තියක් වෙනම කන්න දෙනවා. ඉතින් මෙයාලට ඔයලා උදේටත් කියලා දෙනවා. මේ තියෙනවා ඒ සීනි නම දැන් මොකද හිතෙන්නේ? ගොඩාක් සතුටුයි. ඉතින් අපිට මේ මෙච්චරත් උදව් කරා. ඉතින් හැම අතින්ම වාගේ ඇඳුම් පැළඳුම් කෑම බීම හැම දෙයකින්ම ඉතින් පොඩි අයගේ පොත්පත් හැම දෙයක්ම වාගේ ඉතින් දුන්නා. දැන් ඉතින් ඉදිරියට ගේ හදාගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ගේ හදාගන්න එකත් ඉතින් ලොකු උදව්වක්. හැමෝම වාගේ උදව් කරන්නම් කියලා. උදව් කර හැමෝටම මොකද්ද කියන්න තියෙන්නේ? උදව් කරපු හැමෝටම පිසින්ද වෙනවා. ඉතින් මේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. අපි වගේ අයට උදව් කරුවට ගොඩාක් ස්තුතියි. හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි විශේෂයෙන්ම දරුවෝ දෙන්න හිටියා අපිව මගදී හම්බුණා මේ අහම්බෙන් ලැබිච්ච සිද්ධිය ගැන. ඔව් මහත්තයෝ දැන් මෙහෙමයි අපේ සාමාන්‍යයෙන් අපේ දුප්පත්කම තේරුම් ගන්න පුළුවන් මහත්තයෙක් හම්බුණා. කවුද? පොඩි මේ නම නම් හරියට දන්නේ නැහැ. ඉතින් දෙවිය බුදුන් වගේ කාංචන මහත්මයා. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ හැටියට දෙවිය බුදුන් වගේ අපේ දරුවෝ දෙන්නගේ මේ කොහොම ඉක්ුණක මම මෙහෙම මේ කතා බහ කරලා තින්නේ. ඒත් අපි දන්නේ නැහැ මේ මහත්මයා කවුද කියලා. ඒ වෙලාවේ හැටියට වීඩියෝ කරගෙන ඉතින් මේවා කළා. සාමාන්‍යයෙන් දුප්පත්කම තේරෙන ඕ මනුස්සකම් තියෙන මිනිස්සු දෙවිය බුදුන් හදාන්නා වගේ අපි අදාන්න ඕන. ඉතින් ඒ ඉන්න තමයි අපි මේ විදියට අපේ තියෙන. ඊට පස්සේ මොකද වුනේ? ඇවිල්ලා ගියාට පස්සේ කාංචන. ඒ මහත්මයා ඇවිල්ලා ගියාට පස්සේ අපේ ගෙදරට ඉතින් සාමාන්‍යයෙන් ආධාර කරන කට්ටිය සෑම දෙයක්ම කරලා විදේශගත ඉන්න මිනිස්සු වගේම ඒ වගේම ළඟපාත ඉන්න මිනිස්සුත් සෑහෙන උදව් කරා. මේ අවස්ථාවේ කියන්න ඕන මේ අපේ තිබුණ දුප්පත්කම සෑහෙන්නම මේ අඩු වුණා. දැන් තුන් වේල කනවද? දැන් ඇත්ත වශයෙන්ම කියනනම් තුන් වේල කනවා. අපි ජීවත් වීමේ දැන් අර ඒ දවස්වල අපි කෑවේ තනි එක වේලක් කියලා. නමුත් දැන් අපි තුන් වේල අපේ පවුලේ ඉන්න 6 දෙනාම ඉතා සතුටින් ජීවත් උදව් කර ගන්න. ඔයා මොන්ටිසෝරි යනවද? නැද්ද? යන්නේ අර දුප්පත්කම තේරුනේ මහත්තයා.